අද නුවරඑළිය ට්‍රිප් එකේ vlog එක බලමු. ඉතින් අපි මේ පාර ගියා කලින් පාර අපි බෙල්ලොට් ගියානේ. මේ පාර අපි නුවරඑළිය ගියා. ඒත් සීතල පැත්තකටම තමයි ගියේ. මේක ගොඩක් කාලයක් ඉඳලා ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. කොහොම හරි ඉතින් අන්තිම මොහොතේ ගියා. ඊට පස්සේ අපි රොටි කන්න නැවැත්තුවා අප්පච්චිගේ කඩේ. ඊට පස්සේ ඉතින් as a ritual ඉතින් මේක යනකොට කෑ ගැහුවා. ඊට පස්සේ අපි ලබු කැලේ නැවැත්තුවා කේකුයි තේ බොන්න. හැබැයි කේක් එකට නම් එච්චර රස තිබ්බ. ඉස්සර තරම් රස නැහැ. කොහොම හරි ඊට පස්සේ අපි වික්ටෝරියා පාක් එකට ගියා. මෙතන ඉන්න ගොඩක් අය වික්ටෝරියා පාක් ගාපු ෆස්ට් ටයිම් ලුමේ. අපි වික්ටෝරියා පාක් එකේ වීඩියෝස් ගොඩක් කරා. ෆන් vlog එකක් තියෙනවා කංචුකයියාගේ. මම හිතන්නේ සුලාක්කිත් දායි. එදනගේ YouTube vlogs බලන්න. ඊට පස්සේ අපි කෑම ගන්න නැවැත්තුවා කීල්ස් එකේ. නෙමෙයි බඩු ගන්න නැවැත්තුවා. මේ තියෙන අපි හිටපු තැන. රූ රෙසිඩන්ස් තමයි මේකේ නම. ග්‍රෙගරි එක පේන දුර. කොහොම හරි මෙතන හරිම ලස්සන කම්ෆර්ටබල් තැනක්. අපිට ගොඩක් මෙතන ඉන්න කෙනා හෙල්ප් කරා. අපේ ප්‍රයිවසි වලට කිසිම බාධාවක් කරේ නෑ. හරිම ෆන් නයිට් එකක් අපි ස්පෙන්ඩ් කරා. අපේ one day trip එකක් ගියේ ඉක්මනට ප්ලෑන් කරලා. මොකද දැන් හැමෝම බිසිනේ. ඉතින් කොහොම හරි දවසක් හොයාගෙන කටින් නිවාඩු දාගෙන තමයි ගියේ. මේ තියෙන අපි හිටපු රූම් එක. ඊට පස්සේ අනිත් රූම් එකේ තමයි බොයිස්ලා හිටියේ. මේ තියෙන අපි රෑවලා ඕඩර් කරපු කෑම වගේක්. මෙතන ඉඳන් විව් එක තියෙන මේ විදිහට අනිත් පැත්තේ තියෙන ග්‍රෙගරි වැව. හරිම ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන day 2. දැන් අපි ලෑස්ති වෙන්නේ අඹේවැල පැත්තට යන්න. අපි ගිහින් බලමු අඹේවැල පැත්තට. මම අඹේවැල පැත්තට යන පාරට හරිම ආසයි. ලංකාව කොච්චර ලස්සනද කියලා හිතනවා නුවරඑළිය ගියාම කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ජැග්‍රෝ එකට ගියා. ගොඩක් දේවල් ඕඩර් කරා මට නම් වශයෙන් කියන්න බෑ. හැබැයි මේ ස්විස් රෝල් එකට මම මාර කැමතියි. ඊට පස්සේ මේ ස්ට්‍රෝබෙරි ප්ලාන්ටේෂන් එක ඇතුළේ ඒක බලන්න දුන්නේ නැහැ. ඒක ලබ් නැහැ. ඒක ජැග්‍රෝ ළඟමයි. හැබැයි ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළියෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ අම්බේවල ෆැක්ටරි එක ළඟට ගියා. අපි හිතුවා ඇතුළට යන්න දෙනවද කියලා. හැබැයි ඇතුළට යන්න දුන්නේ නැහැ. එතන ෂෝයි බව්ව යාළුවෙක් හිටියා. ඊට පස්සේ අපි ආට අම්බේවලෙන් කිරි එකක් අරන් දුන්නා. ඊට පස්සේ ආයෙත් ආව මට ආයෙත් කියන්න තියෙන ලංකාව කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ අපි ඉරිඟු කන නැවැත්තුවා. මෙතන ඔය අම්බේවල යන තැන වැවක් තියෙන මට ඒක නම් මතක නැහැ. ඊට පස්සේ ඉතින් අපි එන්න ආවා. මේ අපි දවල්ට නවතපු තැන කන්න. එහෙනම් ට්‍රිප් එක ඉවරයි. අර මොකද්ද කියන්න තියෙන්නේ අවසාන වශයෙන් නුවරඑළිය ට්‍රිප් එක ගැන? කොහොම හරි කියා අපි. සාය ගම්පලට ආවා. ආයි ගම්පලට. ඔයාගේ තව අවුරුදු දෙකකින් වගේ යන්නේ. ගම්පලත් ආවරේ දැන් නුවරට යන්න ඕනේ. තාම ගම්පල ඉන්නේ. ඊළඟ අවුරුදු දෙකකින් විතර යන්නේ. නුවරඑළියද? ඊළඟ ට්‍රිප් එක ගැන හින්ට් එකක් තියෙනවද ඔයාලට? ආය කොහරි ඇල්ලකට තමයි යන්න ඕනේ. ආය ඇල්ලක් වෙනවා. කොහරි ඇල්ලකට තමයි යන්න ඕනේ. නෑ නෑ මම නම් කියන්නේ ඊළඟට පොඩ මූදු පැත්තකට යන්න ඕනේ. හරි යන්නේ කරේ. දැන් සීතල පැත්තකට ගියා ඇති. ඇත්ත.